hello guys BYD vehicle එක V2L option එක නැත්නම් V2L feature එක use කරන්න මෙන්න මෙහෙම තමයි. ඒ කියන්නේ vehicle to load කියන feature එක අපිට use කරන්න පුළුවන්. BYD නැත්නම් OEM provide කරන wire code එක අපිට use කරන්න ඕන වෙන විදියකට අපිට පාවිච්චි කරන්න බෑ. මොකද ඒක ID respond කරලා තමයි output එක අපිට දෙන්නේ. කොහොම වුණත් සාමාන්‍යයෙන් BYD Atto 3 premium version එකේ අපිට output එක 3.3 kW වගේ output එකක් ගන්න පුළුවන්. PO sin 230 volt AC output එකක් තමයි අපිට එන්නේ. ඒ නිසා power quality ගැන කතා කරන්න දෙයක් නැහැ. නියම විදිහටම අපිට power quality හම්බෙනවා. grid එකේ power quality අපිට තියෙනවා. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට mobile genius විතරත් ඇත්තටම. ඒ කියන්නේ කොහොම වුණත් BYD එකේ battery percentage එක 20ට අඩු වෙනකොට මේක off වෙනවා. 20ට වැඩියෙන් තියෙනවා නම් විතරයි මේ output එක වඩ ගන්න පුළුවන්. වීඩියෝ එක බලලා කෙනෙක් කියන්න පුළුවන් මේ 3.3 නම් ගන්න බෑ කියලා. ඒක BYD කාර් එකෙන් කාර් එකට සහ බැටරි කැපැසිටි එක මත වෙනස් වෙන අවුට්පුට් එක. සාමාන්‍යයෙන් මං කිව්වේ 60.4 kW තියෙන බැටරිය තමයි BYD Atto 3 එකේ තියෙන්නේ. ඒකට ඒ බැටරියෙන් තමයි 3.3 kW pure sine output එකක් අපිට එළියට දෙන්නේ. ඇම්පියර් සාමාන්‍යයෙන් 14ක් 15කට ආසන්න ප්‍රමාණයක්. මේක ගෙදරකට උනත් මේ ඔප්ෂන් එක වල යූස් කරන්න පුළුවන්. හැබැයි කෙයාපුලි කරන්න ඕනේ. මොකද earth එකම හරියටම තියෙන්න ඕනේ. නැත්නම් එයා